අම්බෝ බබා අද නම් එපා වුණා ඈ. මේ ඒක නෙමෙයි. අදවත් පඩි හම්බ වෙනව නේද? පඩි පඩි හම්බුණානේ. අදත් පඩි හම්බුන්නේ නෑ අනේ. අදත් දෙන්න බෑලු. මේ මොන හිඟන රස්සාවක්ද මේ? පඩි හම්බෙන්නේ නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා. ගෙදරට වෙලා හිටියාම තෝ අරක නෑ කිව්වමයි මේ සබන් නෑයි ගෙදර බඩු ඉවරයි. අර ක්‍රීම් එක නෑයි මේ ක්‍රීම් එක නෑ කිව්වම අරන් දෙන්නේ. අපි අපොච්චගේ පඩියෙන් එයි. මොනවද මුණුමුණු කන්නේ? නෑ බබා මේ නෑ මේ නෙමෙයි. අද හවසේදී පඩි ඉල්ලගත්ත නැත්නම් තම්සට ඉන්න වෙන කයක් හොයාගන්න වෙයි. බබා එහෙම මට විතරක් වෙනම් පඩි දෙනවද අනේ එහෙම? ඔයාට පිස්සුද? ඉතින් තම්සගේ පඩි වෙනම ඉල්ල ගන්නවා. වෙනම ඉල්ල ගන්න තිබ්බම වැට්ට යන්නේ පුලාගේ අපොච්චය කම්පැනි යන. ඔය ජොබ් එක හරියන්නේ නැහැ. වෙන ජොබ් එකක් හොයාගන්න මොනවද යද්ද මේක? ජොබ් එක විතරක් නෙවෙයි වෙන ගෑණියෙකුත් හොයාගන්න තිබ්බනම් මරු. අනේ මේ මයික් කුණු හරි පහ ගන්න පා. මේ දැන් තම්ස කෝල්ලා දීලා පඩි ඉල්ල ගන්නවා නැත්නම් නරක ගෑණිය කියලා කියන්න එපා. හරි යකෝ මේ මිනිහාගේ පඩිය ගැන මිනිහට වඩා උමනාව තියෙන ගෑණිටනේ බම්බුව. හෙලෝ අයියේ මේ ඕගොල්ලන්ට පඩි හම්බුණාද? අයියට පඩි හම්බුන්නේ නෑ අකෝ. තියපි ෆෝන් එක. හරි අයියා හරි. බබා පඩි නෑලු බබා. බබා පඩි වැටුණා. මේ මට දැන් මැසේජ් එකක් ආවා. මේ දෙනවා බලන්න. තමුසේ මට කිව්වේ පඩි 25000යි කියලා. මේ 75000ක් වැටලා තියෙන්නේ. මම ඔයාට කිව්වා බබා. ඔයාට හෙන්නේ නැත්තේ 7-2 වගේ. ඇත්තද? 7-2 වගේද? අදා වුණා හොරේ. මට බොරු කාණක්ව පඩිය 75000යි දැන් ලියා ගන්න මට ඕනේවා. මට ලිප්ස්ටික් එකක් ඕනේ, මට හෑන්ඩ් බෑග් එකක් ඕනේ, මට කියුටෙක්ස් එකක් ඕනේ, මට බ්ලෂර් එකක් ඕනේ. හම්බුනේ මම කඩේ රුපියල් 10000ක් ඒක ගන්න පොඩ්. කවුරුද ෂූස් එකක් ගන්න ඕනේ, ෂූස් එකක් ගන්න ඕනේ, ෂූස් එකක් ගන්න ඕනේ, හෑන්ඩ් බෑග් එකක් ඕනේ, ලිප්ස්ටික් එකක් ඕනේ, කියුටෙක්ස් එකක් ඕනේ, බ්ලෂර් එකක් ඕනේ, අයිලයිනර් එකක් ඕනේ, එක්ස්ටෙන්ෂන් ගන්න ඕනේ, නේල්ස් ගන්න ඕනේ, ෂූස් එකක් ගන්න ඕනේ, ස්ටිකර්ස් එකක් ගන්න ඕනේ. පේනවනේ ඕකින්ද තමයි කොල්ලොන්ගේ ඇත්තම් පඩිය කෙල්ලට කියන්නේ නැත්තේ. මුන්ට ඇත්තම් පඩිය කිව්වම ලෝකේ කොහෙවත් නැති විදන් තමයි මතක් වෙන්නේ. ඊට වඩා හොඳයි මාව කෑවනම්. 3 7 5 අනේ දෙයියනේ මල්ලි ගහපන් ඇයි මට කෝටි 60ක ටිකට් එකක් ඇදිනවා ටිකට් එක ඕ ටිකට් එකක් තමයි අපි දැන් කෝටිපතියෝ අපිට දැන් කාර් ගන්න පුළුවන් ඩිෆෙන්ඩර් ගන්න පුළුවන් මාලිගාවක් වුණත් හදන්න පුළුවන් මම ගේ පිටිපස්සේ පූල් එකකුත් ගහනවා යස් නියමයි මට දැන් කසාද 7ක් තුනක් බඳින්න සල්ලි තියෙනවා දැන් මගේ හොර කෙල්ල සීරම් මට කසාද බඳින්න පුළුවන් කෙල්ලෝ 7 දිනාටම කාමර 7ක් තියෙන දෙයක් ගන්න ඕනේ මට බූට් එක තියමු සචින් ඕක හොඳ වැඩේ ඕකින් දැන් තේරෙයි පයින් ගහුවේ ගඩොල් ගලකට කියලා යස් මල්ලි මේ මට තමුසේගේ ඩෙබිට් කාඩ් එක දෙනවකෝ මගේ කාඩ් එකයි අපි සල්ලි ටික තමුසේ කාඩ් එකට ගමු ළඟම ATM එකක් තියෙන තමුසේගේ බැංකුවටනේ යස් දැන් මගේ හොර කෙල්ල සීරම දාලා ගෲප් එකක් හදන්න ඕනේ නෙත්නි තරුෂි කෞසි බබා ජෙනුයින් කෙල්ලවත් දාමු අමන්දා නටාෂා රශ්මි හරි මෙසේජ් එකක් දාමු අද මම ඔයාලට දෙයක් කියන්න යන්නේ ඔයාලා හැමෝත් එක්කම මගේ හොර සම්බන්ධයක් තිබ්බා ඔයාලා 7 දෙනාම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඒත් කලබල වෙන්න එපා මට කෝටි 60ක ටිකට් එකක් ඇදුනා මට දැන් ඔයාලා 7 දෙනාම වදින්න පුළුවන් සිට් මේ මගේ කාඩ් එකෙන් දැන් ලක්ෂ 5ක් තිබුණානේ ඕ මට ටිකට් එක ඇදිලා කියලා මැසේජ් කරපු එක්කෙනා කිව්වා මම කෝටි 60ක් දිනලා තියෙනවා ඒ කෝටි 60 ගන්න ලක්ෂ 5ක ඩිපොසිට් එකක් තියන්න ඕනේ කියලා මේ මට කෝටි 60 ෆොටෝ එකකුත් දෙවුවා ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆොටෝ එකක් නේද ඔය කරලා තියෙන්නේ කොහොමද අක්කගේ වැඩ මරුනේ අක්කා නෙවෙයි තෝ අට්ටක්කා යකෝ දැන් අන්තිමට කෝටි 60ක් නෑ කෙල්ලෝ 7ක් නෑ ලක්ෂ 5ක් නෑ ඉතින් මොකද ඔය වෙන්නේ ලක්ෂ 5ක් කැපුණාට අපිට කෝටි 60ක් හම්බ වෙන්න නෙවෙන්නේ හම්බෙපු